අනේ ගොඩක් මේ හපා අනේ පොළා මොකද පොළා අනේ ගොඩක් මේ මහා කම්කාරියාල මංගල්ලි මුල් තල කරන්න ගුල්ලයිනේ මලේ රාජෝත්තමයන් වහන්සේ එතකොට උන්වහන්සේගේ අනිත් දෙබෑයන් ක්‍රිස්තිය සමිතියේ තුන්දා රාජෝත්තමයන් වහන්සේ ඔව් එතකොට තුන්දොළ ප්‍රතිකල සේනාවක් ලැබිලා තියෙනවා එතකොට ඒ තුන්දා රාජෝත්තමයන් වහන්සේලා මලේ ක්‍රිස්තිය සමිතියේ එහෙමනම් මේ මලේ රාජෝත්තමයන් වහන්සේගේ ක්‍රිස්තිය රාජෝත්තමයන් වහන්සේගේ අනුරුද්ධ රාජෝත්තමයන් වහන්සේලාගේ ඒ වැඩිපුර සේනාව සංකේතමත් කරමින් ඒ වැද්දන්ට නම් අඬ ගන්න ඕන. ඔව්. අඬ දෙන්න. එහෙම කියන්නේ බෑ. අනේ වැද්දෝ වරෙව්කෝ. ඔහොම කරන්න කිව්වොත් එයිද? එන්නද? නෑ. එනම් කොහොමද කියන්නේ? ටිකක් ගරු ගාම්භීරයෙන් අර කන්දේ වැද්දෝ මේ කන්දේ වැද්දෝ අනුපු ලප්පයන් වෙන්න අනේ වරෙව් ඉක්පා අර කන්දේ වැද්දෝ මේ කන්දේ ලන්දේ කන්දේ නෙවෙයි. එහෙම අපේ මලේ රාජෝත්තමයන් වහන්සේගේ ප්‍රධාන කොටසයි. ඒ තුන්දොලක් වැඩිපිට සේනාවට මෙතෙන් දෙන්න කියලා කියන්නේ. එහෙම කියන්නේ ඔව් බලේ ක්‍රිස්තිය සමිතියේ මේ මන් දන්නේ ඔබ කියන එහෙම කියනකොට ඔන්න ඌහල කරාගෙන එන්නේ. උඹ කියන කේනේ ඌවා කරන්න ගියපුවාම මම තමයි අමාරු වෙන්නේ. අතලාගල වැද්දෝ බතලාගල වැද්දෝ අනේ වරේ විප්පම් ඔහොම බෑ බොලන් බයපක්ෂයක් විදියට බයපක්ෂ බයපක්ෂයතු ගරු ගාම්භීර ඇතුව එහෙම කියන්නේ නංගොත් කියලා ගන්න ගහන එහෙම කියන්න එපා ඒක නෙවෙයි හොටේලයක ජීවේ නැහැ ක්‍රිස්ති රාජෝත්තමයන් වහන්සේගේ වැද්දනෝ සාධිදු රාජෝත්තමයන් වහන්සේගේ වැද්දනෝ මලේ රාජෝත්තමයන් වහන්සේගේ වැද්දනෝ අඩුකු සප්පායන් වෙන්න මෙහාට ආවොත් හොඳයි හයියන් ඌහල අපේ මං ජීවි නෑ මේක නම් මේ එහෙන් ආපු වැද්දෙක් නෙමෙයි එහෙනම් මේක කෙලින්ම ඇමරිකාවේ කරගන්න හෙරේ පුළාන සබත් නෑ අයිය පුති බලන්නේ එහෙම නෙවෙයි මේ රට්ටන්න කතා කරන්නේ රට්ටල් සංකේතමත් කරමින් තමයි මේ වැද්දෙක් කරන්නේ දැන් එහෙමනම් වැද්දම් පොරොත්තු කරගන්න එහෙම තියෙනවනේ ඔව් වැද්දෝ ආවා දැන් මේ වැද්දට ඉත ගන්න එහෙම දෙන්න එපයි නේ ඔව් හරි අසුප්පනවා කියන්න එපා ඒවා දැන් මොකද කියන්නේ පදුර ඔව් පදුර එලන්න පදුරෙන් එලන්න එහෙම නෙමෙයි මොකද ලැහැටි පදුරෙන් එලන්න නෙවෙයි මොලා එහෙනම් දැන් කිව්වේ මම කියන්නේ පදුරෙන් එලන්න නෙවෙයි පදුර එලන්න ගෙදරින් කොහොමද දන්නේ නැහැ පදුර එලන්න කිව්වම එයා මේ ඉඳගත්තා නම් ඔව් ආදි ගත්තා ටිකක් ඉස්සරහට වුණා. ආයෙ ඉස්සරහට. යා පස්සට වෙන්න බලන්න. ආයෙ ඉස්සරහට. පටියා පස්සට වෙන්න. මොකද මේ උඹේ වැද්ද මේ පැදුරේ උල්ලන්නේ තමයි. පැදුරේ උල්ලන්නේ? ඔව්. වැද්ද නම් එහෙම පැදුරේ උල්ලන්නේ නෑ මට පේන විදිහේ. මොකද ඔබ කියන්නේ? නෑ මේ වැද්දට රෝගයක් තියෙනවා. රෝගයක් තියෙනවා පැදුරේ උල්ලන්නේ? ඔව්. මොකක්ද? ඔබ මේ අර කිරිපණු ගායවා. ඒකද මේ පැදුරේ උල්ලන්නේ. මේ යාළුවෝ වෙච්ච දේ මං කියන්නේ. ඔව් කියපම් බලන්න. එදා අර වැදිකේ මේ තුන්දොලසක් වැදිකේ තමයි එනකොට ඔව් මේ වැද්ද හතරමං
මෙතන් ගොඩ උයලේ තමයි අතර පාන්නේ. එන පොල් රුප්පාවනේ. එහෙනම් මෙයාකට කණ්ඩ දෙයක් නැහැ. වැද්දත් බලපුවාම තරුණයෙකුත් නෙවෙයි. මහල්ලෙකුත් නෙවෙයි. මේ ළමා වියේ පවතින එක්කෙනෙකුත් නෙවෙයි. මෙයා කෑවේ මොනවද? අර කලටි පොල්. කුරුම්බත් නෙවෙයි. කුරුම්බත් දහිච්චත් නෙවෙයි. එහෙනම් කලටි පොල්. මා කුඩා තරබේක්නේ. එකමද? මේ කාපුවාම මෙයාකට කිරිපණු ගාය හදි. දැන් මොකුත් නැහැ ඉඳ ගන්න තර උලනවා. අපේ හොර හරි බෝලා මේක මං කියන්නම්. ඒ වැද්දා ඒ බිම උලන්නේ පුරුදුනේ උඹ දිහා බලාගෙන. උඹත් එහෙම නේද? උඹලා මුන්ද කියන එක මන් දිහා බලන්නේ නෙවෙයි. එහෙනම් මේකට මේ රෝගේ හැදිලා ඔකට බේතක් කරන්න. ඔකට බේතක් කරන්න. ඒ ගමේ නැතිලු ඒ කැප්පෙටිය පඳුරු ගානේ මුල මුලා යනවා කියලා. ඒකවල දුන්නා වගේ යසොල්ල කීපොල්ල මෙහෙම කියනවා. හොඳයි ඉතින් මොලා. ගංගාව දින ඔකට බෙහෙත. ආතියපම් බලන්න. දුම්මල කිලෝ එකක් කියනවා. පරණ කෝල්ලා ලාක් විතර ගන්න. අර මේ දවස්වල පාරවල් කාපට් කරනවා. ඔව් තාර බැලල් එකක් කියනවා. කියලා කොහොම එකට දාලා උණු කරනවා. අම්බල හැරිය වගේ හදනවා. ඇද්දලා යනවර පුවක් අරබ. අරන් ගිහිල්ලා පුවක් දෙකට නමලා ඔළුව පල්ලෙහාට හිටින්න කකුල් දෙක අල්ලලා බලනවා. පුවක් ගස්නේ. ඔව්. ආරම් බැලුවම හරියට අර පණු මුකේ හොදට පෑදෙනවා මෙහෙම. අර ඔව්. මුක දෙවේ මනුස්සයෝ මට කියන්න බෑ. එලා මොකද? කකුල් දෙක පල්ලෙහාට එල්ලලා හිටින්න දාලා කකුල් ඔළුව පල්ලෙහාට දාලා කකුල් දෙක උඩට තියලා බඳපුවාම මුක නෙවෙයි පෙරෙන්නේ. එලා මොකද? ඒක කියන්න ඕනේ නැහැ හිතාගන්න. ආයෙකට අර උණු කරගත්තු තාරයි කොහොල්ලයි ඔය දුම්මලයි ඔය ඔක්කොම ගන්නවා. ඒ අම්බලාදී අරන් අහකලා අර මුකේ තියෙනවනේ. මුකේට වක් කරලා අර පුවක් ගහන බඳලා තියෙන බැබුන් දෙක කපනවා. කපපුවාම කන්නේ රස් ගාලා පණු දෙක යනවා. ආයේ එක කිරිපණු එකේ තියෙනවා. ඔව්. සත්තයි අත් නරනකම් ආයේ එකෙක්වත් තියෙනවා. මාසිරිපුර පැත්තේ වෙදකම ඕකයි එහෙනම්. එහෙම නෙවෙයි බෝලා. ඒකෙන් වැට්ටන්න හරියට කෑමක් නෑ. ඊමක් නෑ. උත්තනක් නෑ. කිසිතනක් නෑ. මේ අතරමං වුණ වැද්දෝ. ඒ නිසා ඒ වැද්දන්න ආහාර දානයක් දෙන්නයි මේ. හරි ඒකයි මේ කන්නේ දෙන්නේ. ආහාර දාන. දැන් මොකද කරන්න හදන්නේ? සෑම කණ්ඩ වතුර දෙන්නේ කියන්නේ. එහෙනම් ඉස්සරලාම වතුර. ඔව්. මේ දෙම්බුවේ දුන්නාම හරිනේ. දෙම්බුවෙන් දෙන්න නෙවෙයි. එහෙනම් වතුර දෙන්න ඕනේ. හරි මා දෙම්බුවේ වතුර දෙන්න. හා! ඔකෙන් තමයි ගහපුවම මේ ඔලු ටික පොඩි වෙලා යයි. එහෙම නෙවෙයි. එහෙනම් ඔබ කිව්වේ දෙම්බුවෙන් දෙන්න කියලා. දෙම්බුවෙන් දෙන්නේ නෙවෙයි බෝලා. දෙම්බුවේ තියෙන වතුර අරගෙන ඒ ටික ගන්න අටකට නාවන්න. වැද්දාගේ අටකට නාවන්න. ඒකට දීපුවාම වැද්දා නම්බුකාර වැද්දා. දෝත පානවා. නම්බුකාර විදිහට දෙන්නද කියන්නේ? නම්බුකාර විදිහට. ඔය මොකද බෝලන් කරන්නේ? ඔව් කාර්ට කොට වෙනවට වැඩියෙන් ආයෙ වෙනම දෙයක් තියෙනවා. ගෝලි නැතුව? ඔව්. එහෙම හිතන්න එපා. ගෝලි නැතුව කරන්න. බය පස්ස ඇතුව. බය පස්ස ඇතුව බය පස්ස. අය මීට වඩා පස්සම් මට නැහැ. ඔය මොකද්ද බෝලන්? ඉතින් පස්සෙන් දෙන්න කිව්වේ. පස්සෙන් නෙවෙයි. බය පස්ස දෙකේ බොහොම නම්බුකාර දෙයට ගරුගාම් කියන්නේ. අන්න පස්සෙන් දෙන්න කිව්වම ආයි මට. එක පස්සයි තියෙන්නේ. ඒ බොහොම නම්බුකාර වැද්දෝ දෝත පානවා. වතුර ටිකක්. දැන් ඉතින් බෝලන් ඔන්න ආයි මොකද කරන්නේ? දැන් ඉතින් මේ වැද්දට මේ කන්න දෙන්න. ඔව් ඔව්. මේ දැන් අටකට නවවන්න බැන් දුන්නා. දැන් කන්න දෙන්න කොලේ යන්න. ඔව් ඔව්. හැබැයි උසස් පිට කියලා දෙන්න ඕනේ. පොළේ ළඟත් මේ මාසේ පොයේ පෙරේලා ගෙවුනේ. මේ කණුව තියෙනවා.
රස්ත විශ්වාස නැහැ. මේ හාපන්. මේ අර පොඩි උන්න මං කිව්වා හරක් ටිකක් දක්කාගෙන උගුරු ගස් ටික බෝල් අතු ටික එහෙම අරන් එන්න කියලා. තව වෙනකන් වන්නේ අනේ වරේ මේ කොලේ එලා ගන්න. ගොලම් මේ මාගේ කොළ පාහල කොලේ එනවා නෙමෙයි. එහෙනම් මේ වැත්තට කන්න දෙන්න කොළයක්. කන්න දෙන්න කොළයක්. කොයි දෙලන්න ඕනන්නේ? උසක් පිට තියනවා. ඒක නම් හරිම ලේ. ඔව්. ආම්බලපන්. අනේ ජාති කරුමේ බෙහෙමල කොහොමද වැදලා අය මීට වඩා උසම් මං අරන් ආවේ. ඒක හැබැයි එහෙම නෙමෙයි මොනුත් කොහොමද මේ ආහාර අය බලපන් මේ මෙහෙන් නම් උඹට අදිනවට වැඩිය කොච්චර ලේසිද මෙතනින් ගත්තා තියාගන්න. ළඟයි. ඒ උනාට එහෙම දීලා බෑ. කොහොමද අම්මාගේ හිතක් නැහැ. ආහාර දෙන්න. දෙන්න නෑ. ඔය ආහාර තියනවාද මේ පූර්වණී කියලා හැමෝම තියෙනවා. ඒකේ මේ වාගේ අතලක් හදිලා කළා. ඒකේ සම්බන්ධ කරගන්න. දැන් කොනේ එළුවා. අය මොකද කියන්නේ? දැන් ඉතින් වත් දෙකක් නෑනේ. බස් ගන්න ඕන? ඔව්. මේ දැන් මොකද නැමියෙන්ද බෙදන්නේ? නෑ බලන්නේ හැන්දෙන්නේ බෙදන්නේ. හැන්දෙන් බෙදන්නේ. බත් බෙදන්න ඕනේ ඉස්සෙල්ලාම හැන්දෙන් බෙදන්න ඕනේ. ඔහොම නෙවෙයි හැලියෙන්. හරි. ඔහොම නෙවෙයි හැන්දෙන් හැලියෙන් දෙකෙන්. ඔව්. එහෙම කියන්න එපා උඹා. ඔහොම නෙවෙයි අනේ දාති කරුණයක් බොලක් ඔහොම නෙවෙයි. ඒක කොහොමද? උඹට ජඩලෙදි ඔහොමද කන්න බෙදන්නේ. මේ නහපක්. හැලියේ තියෙන බත් හැන්දට රම් බෙදන්න. ඔව්. දැන් ඉස්සලාම බට බෙදන්න ඕනේ. බස් ගන්න ඕන. ඔව්. මේ බස් ගන්න නේ. බත් බෙදන්න ඕනේ. කාර්යසාරු ගාමි කාමරයක්. මේ हाजिरी हाली बात बे होनर वाले बात बे हीरडी बात मावी बात एटातर मुरुगा काया बे दहमला साधने पर हाँ तो आपके नहीं के दिन वो दिनों को मार पक्का कर देते हाँ वो जब बुरा ये लगे तो बिना लो रे रात करते बैलू बैलू ओ चला नहीं तो मेरा तो ये इतना बड़ा बड़ा बोलता बहुत क्या बेटी बड़ा बिना नहीं से बरोबर और वो बड़ा देवे खाना बड़ा देवे बड़ा मर गया नहीं चाहिए घोड़ा जाना वो तो बड़ा बैलू बैलू ओ बैलू प्रेम पड़ा बेर रातुपला मेर तांपला